Okay, today we are going to start our first lesson, Wonders of the Living World. Wonders of the Living World කියන්නේ අපි ජීවත් වෙන පරිසරය living world එකේ තියෙන අසිරිය ගැන තමයි මේ පාඩමෙන් අපිට ඉගෙන ගන්න තියෙන්නේ. The environment is our surrounding, including us. Environment එක කියලා කියන්නේ පරිසරය කියලා කියන්නේ අපේ වටපිටාව අපිත් එක්කම අපේ වටපිටාවට අපි කියනවා පරිසරය කියලා. It consists of land, water bodies, houses, plants, animals, etc. මේ අපේ අවට තියෙන පරිසරය භූමියෙන් ඊට පස්සේ ජල ප්‍රවාහ වලින් houses ගෙවල් වලින් plants ශාක සත්තු මේ වගේ ගොඩක් දේවල් වලින් සමන්විත වෙනවා. Let's do the following activity to find out the components of the environment. ඔන්න අපිට activity එකක් දීලා තියෙනවා අපේ පරිසරයේ තියෙන components මේ හොයාගන්න පුළුවන් විදිහේ activity එකක්. Activity 1.1 එකේ තියෙන්නේ observe your classroom and the environment outside the classroom. School garden. Then list out what you could see in the environment. ඉතින් අපිට කරන්න තියෙන්නේ අපේ පන්ති කාමරයේ සහ එළියේ තියෙන කියන්නේ පාසලේ වත්තේ තියෙන පරිසරය හොඳින් නිරීක්ෂණය කරන්න ඕන. ඊට පස්සේ අපිට ඒ පරිසරයේ දකින්න තියෙන දේවල් අපි list out කරගන්නවා. You can observe many different things in the environment as well as in the classroom. ඉතින් එතකොට අපි මෙහෙම නිරීක්ෂණය කරද්දී අපිට දකින්න පුළුවන් ගොඩාක් විවිධ දේවල් අපේ එළිය පරිසරයේ ස්කූල් ගාඩන් එකේ සහ පන්ති කාමරයේ ඇතුළත. Different environments consist of different components. එතකොට අපිට පේනවා දැන් පන්ති කාමරයේ තියෙන දේවල් නෙවෙයි අපේ පාසලේ වත්තේ තියෙන්නේ. There are different environments. විවිධ පරිසර තත්ත්වවල තියෙන්නේ විවිධ components, different components. Find out the things that you can see in the following environments. මේ බලන්න මේ දීලා තියෙන්නේ විවිධ වර්ගයේ පරිසර පද්ධතීන් 4ක් තියෙන්නේ. එතකොට ඒවයි තියෙන දේවල් එකිනෙකට වෙනස්. Let's identify the nature of the components of the environment. දැන් අපි බලනවා මේ අපි environment එකේ තියෙන දේවල් අපේ පරිසරයේ තියෙන දේවල් වල තියෙන ස්වභාවය කොහොමද කියලා. Can you wear a pair of shoes that you used when you were a baby? දැන් ඔයාලා පුංචි කාලේ පාවිච්චි කරපු සපත්තු ජෝඩුවක් දැන් දාන්න පුළුවන්ද? No, you can't. Why is that? ඔයාලට ඒක දාන්න බෑ. ඒ මොකද හේතුව? Now the size of your body is larger than earlier. දැන් අපේ ශරීරයේ ප්‍රමාණය ඉස්සර තිබුණට වැඩිය වැඩි. එතකොට the increase in size, height or amount is called growth. අපේ size එකේ height එකේ උසේ නැත්තම් තියෙන ප්‍රමාණය amount එකෙන් වැඩි වෙනකොට increase වෙනකොට අපි කියනවා ඒකට growth එකක් කියලා. වර්ධනයක් කියලා. Can you see a growth in everything in the environment? දැන් අපි මේ අවුවට පරිසරයේ තියෙන අපි list out කරගෙන හැම දෙයකම අපිට වර්ධනයක් පේන්න තියෙනවද? Let's do the following activity to find about it. දැන් ඔන්න අපි ඒකට activity එකක් කරනවා මේ හැම අපේ පරිසරයේ තියෙන හැමදේම growth එකක් පෙන්නනවාද කියලා බලන්න. Activity 1.2 Complete the following grid using the things you listed in activity 1.1. ඔන්න අපි අර කලින් අපේ පරිසරවල තියෙන දේවල් අපි list out කරගත්තා components ටික. ඒවා අපි tables දෙකකට දානවා. Things that grow, things that do not grow කියලා. වර්ධනයක් පෙන්නන දේවල්, වර්ධනයක් නොපෙන්නන දේවල්. එතකොට it is clear that there is a growth in some components while there is no growth in some components. දැන් අපිට එතකොට ඒම ටේබල් එකකට දැම්මම හොඳටම පේන්න තියෙනවා සමහර දේවල් මේ පරිසරයේ තියෙන සමහර දේවල් growth එකක් පෙන්වනවා වර්ධනයක් පෙන්වනවා. සමහර දේවල් වර්ධනයක් සිද්ධ වෙන්නේ නැහැ. Components with a growth are called living things or living organisms. The components with a growth are called living things or living organisms. මේ වගේ වර්ධනයක් පෙන්වන components වලට අපි කියනවා living things නැත්නම් living organisms කියලා. ජීවී දේවල්. The components without a growth are called non-living things. වර්ධනයක් පෙන්වන්නේ නැති දේවල් වලට අපි කියනවා අජීවී දේවල් කියලා. Non-living things.
The components of the environment can be categorized under two main groups, living things and non-living things. එතකොට අපිට පරිසරයේ තියෙන components ප්‍රධාන කොටස් දෙකකට two main groups වලට categorize කරන්න පුළුවන්. ඒ තමයි living things and non-living things. සජීවී දේවල් සහ අජීවී දේවල් විදියට කොටස් දෙකකට අපිට වෙන් කරන්න පුළුවන්. එතකොට මේ තියෙන්නේ ඒ වගේ උදාහරණ සජීවී දේවල්. සත්තු, ඊට පස්සේ මිනිස්සු, ශාක මේ හැමදේම living things. එතකොට non-living things ඇවිල්ලා මේ විදිහ අජීවී දේවල්. pot, pan, ගල්, bicycle මේ හැමදේම non-living things. එතකොට අපිට assignment එකක් දීලා තියෙනවා assignment 1.1. Observe your house and the garden. List out what you can see and categorize them as living and non-living things. අපේ ගෙවත්ත. Observe your house. අපේ ගෙදර සහ and the garden. ගෙවත්ත. ඒ දෙක නිරීක්ෂණය කරනවා. අපි ගෙදර ඇතුලේ සහ ගෙවත්ත නිරීක්ෂණය කරනවා. ඊට පස්සේ list out what you can see and categorize them as living and non-living things. ඒවයි අපි දකින්න තියෙන සජීවී දේවල් සහ අජීවී දේවල් list out කරගන්න. Let's do the following activity to study more about living things or organisms. දැන් අපි බලන්නේ මේ activity එකෙන් සජීවී දේවල් ගැන තවදුරටත් අපි ඉගෙන ගන්න. Activity 1.3, divide the living things listed in activity 1.1 and assignment 1.1 into two more categories. It is easily understood that the two categories are plants and animals. දැන් මේ විදිහට අපි categories වලට වෙන් කරගත්තාම අපිට හොඳටම පේන තියෙනවා මේ two main categories දෙක ඇවිල්ලා plants and animals කියලා. living things අපි two main categories වලට වෙන් කරාම ඒකේ කොටස් දෙක එන්නේ plants and animals. Therefore, it is clear that living things can be divided into two main groups as plants and animals. එහෙනම් අපිට සජීවී දේවල් ප්‍රධාන කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන් plants and animals කියලා. මේ තියෙන්නේ plants. Some plants. Coconut plant එක තියෙනවා, jack plant එක, bamboo plant එක, papaya plant එක. ඊට පස්සේ මේ ඉන්නේ some animals. Are there any other organisms except plants and animals? Plants වලට සහ animals වලට අමතරව තවත් organisms ලා ජීවත් වෙනවද කියලා අපිට හොයන්න ඕනේ. ඒකට අපි activity 1.4 එක කරනවා. ඒකට අපිට අවශ්‍ය වෙනවා you will need some water taken from a pond. Water rotted with hay, a compound microscope, slides and cover slips. Put the water taken from a pond onto one slide and water rotted with hay onto another slide. With the help of your teacher, observe them under the compound microscope. මේ විදිහට පොකොනකින් සහ පිදුරු දාලා තියපු වතුර එකක් ගත්තට පස්සේ අපි නිරීක්ෂණය කරන එක ස්ලයිඩ් එකකට දාලා. So, when you observe the two water samples under the microscope, you will be able to observe some tiny organisms. ඔන්න මේ විදිහට අපි මේ වතුර sample පරීක්ෂා නිරීක්ෂණය කළ බැලුවහම අපිට පේනවා tiny organisms ලා ඉන්නවා කියලා මේකේ. පුංචි organisms ලා ටිකක් ජීවත් වෙනවා කියලා. These organisms that cannot be observed with the naked eye are called microorganisms. මෙන්න මේ අපිට ඇහැට පේන්නේ නැති cannot be observed with naked eye. Organisms that cannot be observed with the naked eye are called microorganisms. මෙන්න මේ විදිහට අපිට අපේ ඇහැට පේන්නේ නැති සතුන්ට organisms ට අපි කියනවා microorganisms ශුද්‍ර ජීවීන් කියලා. So some microorganisms that can be observed in the water taken from a pond are shown in figure 1.6. මෙන්න මේ figure එකේ අපිට පේන්න තියෙනවා microorganisms ලා කීප දෙනෙක් water වල ඉන්න drop of water. The compound microscope is used to observe things that cannot be seen with the naked eye. මේ තියෙන්නේ compound microscope එකක්. මේකෙන් තමයි අපි අපේ හැට පේන්නේ නැති ජීවීන් අපි බලාගෙන අපේ හැට පේන්නේ නැති දේවල් අපි නිරීක්ෂණය කරගන්නේ මේ වගේ microscope එකක් හරහා. A large number of microorganisms can be seen in water, soil, air and in rotten food. මේ විදිහට ගොඩාක් ශුද්‍ර ජීවීන් අපිට දකින්න පුළුවන් වතුරේ ඊට පස්සේ පස්වල
ඊට පස්සේ වාතයේ සහ rotten food නරක වෙච්ච ආහාරවලත් අපිට ගොඩාක් ශුද්‍ර ජීවීන් දැක ගන්න පුළුවන්. එතකොට අපි assignment 1.2 එකේ අපිට තියෙන්නේ මේක booklet including information about microorganisms. ශුද්‍ර ජීවීන් ගැන තොරතුරු ඇතුළත් වෙන්න ඕනේ මේ පොඩි පොතේ uses of microorganisms. ශුද්‍ර ජීවීන්ගේ තියෙන ප්‍රයෝජනය මොනවද? harms of microorganisms. ශුද්‍ර ජීවීන්ගෙන් වෙන හානිය මොනවද කියලා අපි පොඩි booklet එකක් හදන්නයි තියෙන්නේ. Accordingly, organisms can be divided into three main groups. එහෙමනම් අපි අර plants and animals කියලා වෙන් කරපු living things, living organisms ලා අපිට කොටස් තුනකට දැන් බෙදන්න පුළුවන්. එහෙමනම් organisms can be divided into organisms ලා අපි divide කරනවා three main groups වලට. එයාලා තමයි plants, animals and microorganisms. Plants, animals and microorganisms. First අපිට තියෙන assignment 1.3 with the help of your teacher design an experiment to show that there are microorganisms in soil. අපිට ටීචර්ගේ help එකත් එක්ක අපිට experiment එකක් කරන්න කියලා කියනවා. මොකදද? To show that there are microorganisms in soil. පස්සේ ශුද්‍ර ජීවීන් ඉන්නවා කියලා අපිට පෙන්වන්න පරීක්ෂණයක් අපිට කරන්න කියලා තියෙනවා. ඒකට characteristics of organisms. දැන් අපි ඉගෙන ගන්න තියෙන්නේ දැන් organisms ලා three main groups වලට වෙන් කරා. ඒ organisms ලාගේ characteristics මොනවද කියලා තමයි ඉගෙන ගන්න යන්නේ. First characteristic එක තමයි growth. වර්ධනය. දැන් මේ ඉන්නේ චූටි පූස් පැටියෙක්. මේ ඉන්නේ adult එක්කෙනෙක්. ඒතර මේ තියෙන්නේ පැලයක්. මේ තියෙන්නේ tree එකක්. The above photographs show how the size of plants and animals is increased with age. වයසත් එක්ක මේ ඉහත ඡායාරූප වලින් පෙන්වන්නේ අපිට වයසත් එක්ක කොහොමද plants වල සහ animals ලගේ size එක increase වෙලා තියෙන්නේ. This increase in size, height or amount is called growth. The growth කියන එකේ definition එක තමයි increase in size, height or amount is called growth. Growth is a common feature of organisms. ජීවීන්ගේ පොදු ලක්ෂණයක් තමයි growth එක කියලා කියන්නේ. There is no growth in non-living things. අජීවී දේවල් වල growth එකක් පෙන්වන්නේ නැහැ. Let's do the following activity to understand further about the growth of organisms. මේ තියෙන්නේ activity එක growth එක ගැන ඉගෙන ගන්න තියෙන. Activity 1.5. You will need few yogurt cups with wet soil, some green gram seeds, a measuring tape. අපිට ඕන වෙනා මේකට few yogurt cups ටිකක් අවශ්‍ය වෙනවා මේ තෙත පස් එක්ක. Some green gram seeds මුං ඇට බීජ කිහිපයක් සහ measuring tape එකක්. Method: soak the seeds in water for 1 day. මේ මුන් බීජ අපි දවසක් වතුරේ දාලා තියෙනවා. Plant the seeds in the yogurt cups with wet soil. Make some holes at the bottom of the yogurt cups. අපි holes yogurt cups වල යටින් holes මේ ටිකක් දානවා. මොකද වැඩි ජලය ගලාගෙන යන. When the seeds are germinated and grown up to a certain height, start measuring the height of the plants and observe the nature of the leaves daily. අපි මේක දවසින් දවස height එක මනිනවා සහ අපි මේ leaves වල පත්‍රවල විදිහ දවසින් දවස නිරීක්ෂණය කරනවා. Repeat it for 2 weeks. මේක සති දෙකක් විතර කරලා අපි මෙන්න මේ විදිහේ table එකක් හදනවා. date එක දාලා එදා දවසේ height එක කොහොමද green gram plant එකේ කොච්චර පත්‍ර ප්‍රමාණයක් තිබ්බද කියලා. You can observe the growth of the plants with time. මේ තියෙන්නේ කාලයත් එක්ක අපේ plant එකක් grow වෙන්නේ කොහොමද කියලා. ඊට පස්සේ ඊළඟ characteristic එක තමයි organisms ලගේ nutrition, පෝෂණය. All organisms, including humans, need food for survival. අපේ රඳා පැවැත්මට මිනිස්සුන්ගේ ඉඳලා හැම ඕගනිසම් කෙනෙකුටම අවශ්‍ය වෙනවා ආහාර. Satisfying the food requirements of organisms is called nutrition. Nutrition කියලා කියන්නේ satisfying the food requirements of organisms. Most green plants produce food
within themselves. ගොඩාක් කොළ පැහැති ශාක බොහෝමයක් හැම ශාකෙම නෙමෙයි most green plants produce food within themselves. එයාලා ශාකය ඇතුළෙම එයාලගේ ආහාර නිපදව ගන්න. Hence these plants are called autotrophic. ඒ නිසා මේගොල්ලන්ට අපි කියනවා autotrophic කියලා. They use carbon dioxide from air, soil, water and sunlight to produce food. This process is called photosynthesis. ප්‍රභා සංශ්ලේෂණය කියලා කියනවා. මොකද්ද? ශාක වාතයෙන් කාබන් ඩයොක්සයිඩ් අරගෙන සොයිල් වෝටර් අරගෙන සන්ලයිට් එක අරගෙන එයාලා ඇතුළෙම ශාක මේ ෆුඩ් නිෂ්පාදනය කරන එක ආහාර නිෂ්පාදනය කරන ක්‍රියාවලියට අපි කියනවා ෆෝටෝසින්තසිස් කියලා. ඒ වගේම තමයි animals. Animals can't produce their own food. සත්තුන්ට යාලට අවශ්‍ය ආහාර යාලටම නිෂ්පාදනය කරගන්න බෑ. They depend on plants directly or indirectly. එයාලා ශාක මත ඩයිරෙක්ට්ලිම හරි නැත්නම් වක්‍රාකාරව හෝ එයාලා ශාක මත තමයි ඩිපෙන්ඩ් වෙන්නේ. Therefore animals are considered as heterotrophic. ඒ නිසා animalsලා heterotrophic කියන කාණ්ඩයට අයත් වෙනවා. Animals such as deer, cows, etc. take plants as food. දැන් සත්තු ගත්තහම මුවා කවුස්ලා වගේ කට්ටිය කෙලින්ම ශාක ආහාරයට ගන්නවා. They depend on plants directly. එයාලා directlyම ශාක මත රඳා පවතින. But animals such as tiger, lion take flesh as food. හැබැයි මේ කොටින් සිංහයෝ වගේ කට්ටිය කන්නේ මාංශ. සත්තුන්ගේ මාංශ. So they depend on plants indirectly. එහෙනම් එයාලා වක්‍රාකාරව තමයි ශාක මත depend වෙන්නේ. මේ තියෙන්නේ මේ විදිහට cow eating grass, lion eating an animal. For your extra knowledge, during the process of photosynthesis, plants absorb carbon dioxide and release oxygen. Photosynthesis ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය අතරතුර ශාක විසින් carbon dioxide උරා ගන්නවා, oxygen එළියට ඉවත් කරනවා. So the amount of these two gases in the air can be kept constant. මේ නිසා මේ gases දෙකේ මේ වායුන් දෙකේ ප්‍රමාණය වාතයේ constant තියාගන්න පුළුවන් වෙනවා. Movement. ඊළඟ characteristic එක තමයි movement. Movement. Showing different movements is a common feature of living organisms. Showing different movements. විවිධ චලන පෙන්වන එක common feature එකක්, පොදු ලක්ෂණයක් ජීවීන්ගේ living organisms ලගේ. Apart from movement, some animals can move from place to place. මේ චලනවලට අමතරව සමහර සත්තුන්ට පුළුවන් එක තැනක ඉඳලා තවත් තැනකට ගමන් කරන්න. Animals moving from one place to another place is called locomotion. මේ විදිහට animalsලා එක place එකකින් ඉඳලා තවත් තැනකට move වෙන එකට අපි කියනවා locomotion කියලා. There are special appendages for animals for locomotion. මේ සඳහා මේ සත්තුන්ට විශේෂ උපාංගත් පිහිටලා තියෙනවා. Several locomotions of animals are shown in figure 1.12 below. මේ තියෙන්නේ swimming. Swimming වලට fins පාවිච්චි කරනවා fishලා. ඒකට creeping මේ snakesලා reptilesලා creeping කරන්නේ. ඒකට ඒගොල්ලන්ගේ සමේ තියෙනවා scales. Running horsesලා run කරනවා මේ legs පාවිච්චි කරලා. Flying, wings, they have wings for flying. Walking, legs. There are some animals that cannot move but they show different movements. සමහර සත්තු ඉන්නවා ඒගොල්ලන්ට move වෙන්න බෑ but they show different movements. හැබැයි ඒගොල්ලන් විවිධ චලන පෙන්වනවා. Sea anemone, coral polyp living in oceans are such animals. මෙන්න මේ sea anemone කියන කෙනා coral polyp වගේ අය ඒ වගේ ඒවට උදාහරණ. movements පෙන්වනවා. හැබැයි ඒගොල්ලන් move වෙන්න බෑ. Mention different types of appendages used by animals for their locomotion and write names of animals as examples. මේක තියෙන්නේ ඒ වගේ move වෙන locomotion වලට සත්තු පාවිච්චි කරන special appendages
different types of appendages ලියලා ඒවට උදාහරණ ලියන්න කියන. එතකොට when a mimosa plant is touched දැන් අපි සත්තුන් ගැන කතා කරාට පස්සේ දැන් මේ movement කියන එක අපිට living organisms ලා ඔක්කොගෙම පෙන්වන්න ඕනනේ. එතකොට අපි ශාකත් living organism එකක්. එතකොට අපි බලමු ශාක කොහොමද movement පෙන්වන්නේ කියලා. When a mimosa plant is touched, the leaves of the mimosa plant shows a sleeping movement. මිමෝසා මේ වගේ නිදිකුම්බා වගේ ශාකයක් අපි ටච් කරාම ඒක ස්ලීපින් මූව්මන්ට් එකක් පෙන්වනවා. Also Albizia sesbania කියන්නේ කතර මුරුංගා tamarind leaves show sleeping movements in the evening. එතකොට හවසට මෙන්න මේ Albizia sesbania tamarind leaves වල මේ වගේ sleeping movement එකක් පෙන්වනවා. These are some examples of movements of plants. මේවා සමහර ශාකවල plants වල තියෙන movements. ඊට අපි බලමු. Although plants show many other movements, they cannot be observed during a short period of time. මේ ශාකවලත් movement එකක් පෙන්වන්නට අපිට ඒක short period එකනේ. එපාට අපිට බලලා හොයාගන්න බෑ. එතකොට ඒකට අපි මෙන්න මේ වගේ දෙයක් කරොත් when a plant is kept on a window sill, after some days the stem of the plant bends towards the sunlight. This is too is a movement of a plant. මෙන්න මේ විදිහට අපි ජනේලයක් ළඟින් මෙහෙම තිබ්බොත් මෙහායින් ප්ලාන්ට් එකක් අපි ටික දවසක් ගියාම බලා ගන්න පුළුවන් මේක ඉර පැත්තට නැමිලා තියෙනවා. ඒකත් ප්ලාන්ට්ස් වල මූව්මන්ට් එකක්. Non-living things do not move on their own. Non-living things will move only when an external force is applied. අජීවී දේවල් වලට යාලා විසින්ම move වෙන්න බෑ. Non-living things වලට අපි external force එකක් බාහිර බලයක් යොදන්න ඕනේ අපි movement එකක් පෙන්වන්න. ඒකට ඊළඟ අපේ characteristic එක තමයි respiration. When a person is lying in a relaxed position, you will see that his chest and the stomach move up and down. Why? අපි නිකන් නිශ්චලව වැතිරලා හිටියොත් relaxed position එකේ මිනිස්සෙක් අපිට පේනවා යාගේ chest එක පපුව හරිය සහ stomach එක බඩ හරියෙන් මෙහෙම උඩ පහළලා යනවා. ඒ මොකද? It is because we take air in and release the air out. ඒ මොකද අපි වාතය ඇතුළට ගන්නවා inhale කරනවා ආශ්වාස කරනවා and release air out exhale අපි වාතය පිට කරනවා ප්‍රාශ්වාස කරනවා. Oxygen in the air once breathed in reacts with the food stored in the body and produces energy. This process is called respiration. Oxygen වාතයේ තියෙන ඔක්සිජන් අපි ආශ්වාස කරාට පස්සේ එතකොට අපි ගත්තට පස්සේ ඒක රියැක්ට් කරනවා අපේ ශරීරයේ ගබඩා කරලා තියෙන ෆුඩ් එකත් එක්ක ආහාරත් එක්ක. එහෙම කරලා එකකින් නිෂ්පාදනය කරනවා ශක්තිය එනර්ජි. මෙන්න මේ ක්‍රියාවලියට අපි කියනවා respiration එක කියලා. Oxygen in the air once breathed in this process is called respiration. In the process of respiration, oxygen is used and carbon dioxide is released. මේ respiration කියන ක්‍රියාවලියේදී oxygen පාවිච්චි කරනවා, carbon dioxide පිට කරනවා. Oxygen needed to breathe is taken in by inhaling, while the produced carbon dioxide is released by exhaling. ආශ්වාසය inhaling හරහා oxygen අපි ඇතුළට ගන්නවා, exhaling හරහා ප්‍රාශ්වාසය හරහා carbon dioxide පිටතට දානවා. The chest moves up and down because of the process of inhaling and exhaling. These movements are called respiratory movements. Then මේ chest එක අපේ පපුව උඩ පහළ යන්නේ මෙන්න මේ inhaling කියන එකයි exhaling කියන එක ආශ්වාස ප්‍රාශ්වාසය කියන ක්‍රියාවලින් වෙන නිසා. ඒතර මෙන්න මේ වගේ movements වලට අපි කියනවා respiratory movements කියලා. Plants to breathe. ශාකත් මේ වගේම මේ හුස්ම ගන්නවා. But they do not show respiratory movements as animals. හැබැයි ඒගොල්ලන් සත්තු වගේ මේ වගේ respiratory movements පෙන්වන්නේ නැහැ. Respiration is a common feature of every organism. Respiration කියන්නේ මේ organisms ලා හැමෝගෙම පොදු ලක්ෂණයක්. There's no respiration in non-living things. හැබැයි අජීවී දේවල් වල අපිට respiration එකක් දැක ගන්න බෑ. එතකොට බලමු assignment 1.5 වල observe and report the respiratory movements and respiratory organs of different animals. මේකේ තියෙන්නේ respiratory movements සහ එක එක සත්තුන්ගේ respiratory organs මොනවද කියලා මේ table එක හදාන්න අපිට
හොයන්න තියෙන්නේ. මොකද සමහර සත්තු හමෙන් හුස්ම ගන්නවා, පෙනහළු වලින් හුස්ම ගන්නවා. ඒ වගේ ගොඩාක් හුස්ම ගන්න විදි තියෙනවා. organs තියෙනවා. For your extra knowledge, the patients with respiratory difficulties are given oxygen artificially. Also, mountain climbers and drivers use artificial oxygen. patientsලා අපි දැකලා තියෙනවා respiratory difficulties වලින් මේ හුස්ම ගන්න අපහසුතාවය තියෙන patientsලට අපි දැකලා තියෙනවා ඔක්සිජන් පිටතින් ලබා දෙනවා artificially. ඒ වගේම තමයි mountain climbers ලට කඳු නගින අයට. මොකද අපි කඳු නගිද්දි ඉහළට යද්දී අපිට මේ ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙන නිසා සහ ඩයිවර්ස්ලට කිමිදුම්කරුවෝ පහළටම යද්දී මුහුදු පතුලට යද්දී ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙන නිසා ඒගොල්ලත් artificial oxygen use කරනවා අපි දැකලා තියෙනවා. So let's do the following experiment to find out whether exhaled air contains carbon dioxide. දැන් අපි මේ එක්ස්පෙරිමන්ට් එක කරන්නේ exhaled air වල ප්‍රාශ්වාස කරන වාතයේ carbon dioxide තියෙනවද කියලා බලන්න. එතකොට activity 1.6 එකේ මෙන්න මේ විදිහට you will need a straw, a test tube, colorless lime water. මෙන්න මේ ටික තමයි ඕන වෙන්නේ. බීම බටයක් අවශ්‍ය වෙනවා, test tube එකක් අවශ්‍ය වෙනවා, colorless lime water. ඒ කියන්නේ මේ පැහැයක් නැති හුණු දියර අවශ්‍ය වෙනවා. ඒතකොට method එක තමයි put some colorless lime water into a test tube. Then bubble the exhaled air into the test tube as shown in the figure 1.16. Record your observations. මෙන්න මේ විදිහට test tube එකට මේ colorless lime water දාලා මේ විදිහට exhaled air යවනවා. You will see that the colorless lime water changes into off white. එතකොට අපිට පේනවා මේ පැහැයක් තිබුණේ නැති මේ lime water එක off white එකට හැරෙනවා. එතකොට this happens due to the presence of carbon dioxide. මෙහෙම වෙන්නේ carbon dioxide මේකේ අන්තර්ගත වෙන නිසා. එහෙනම් hence the exhaled air contains carbon dioxide. එහෙනම් අපිට නිගමනයකට එන්න පුළුවන් මේ අපි ප්‍රශ්වාස කරපු වාතයේ carbon dioxide අඩංගු වෙනවා කියලා.